ආයුබෝවන් ඔබ සියලු දෙනාටම. අද අපි කතා කරන්න යන්නේ කේන්දරයේ තුන්වෙනි රාශිය ගැන. ඒ කියන්නේ වායෝ තත්වයට අයිති උපතින්ම ගොඩාක් බුද්ධිමත් අලුත් දේවල් ඉගෙන ගන්න ආස ඒ වගේම කතා බහට ගොඩක් දක්ෂ මිථුන ලග්න හිමියන්ගේ 2026 මාර්තු 23 ඉඳන් 29 වෙනිදා දක්වා සතිය කොහොමද ගෙවෙන්නේ කියලා. මිථුන ලග්නය පාලනය කරන්නේ බුධ ග්‍රහයා. මේ සතිය මිථුන ලග්න කාර්යයන්ට ගොඩාක් කාර්යබහුල වගේම වෙනස්කම් ගොඩාක් සිද්ධ වෙන සතියක්. විශේෂයෙන්ම ඔබේ ලග්නාධිපති බුධ රවි සහ සෙනසුරුත් එක්ක ඔබේ 10 වැන්නේ ඒ කියන්නේ කර්මස්ථානයේ ගමන් කරනවා. ඒ වගේම ගුරු ග්‍රහයා ලග්නයේම ගමන් කරනවා. ඉතින් මේ ග්‍රහ පිහිටීම් ඔබේ රැකියාවට ආර්ථිකයට අධ්‍යාපනයට වගේම ආදරයට කොහොම බලපායිද කියලා අපි වීඩියෝ එකෙන් ඉස්සරහට කතා කරමු. මොකද අසුබතා මගහරවා ගන්න පුළුවන් විශේෂ ප්‍රතිකර්ම ටිකකුත් මම කියනවා. රැකියාව සහ වෘත්තීය ජීවිතය. මුලින්ම අපි මිථුන ලග්න හිමියන්ගේ රැකියාව ගැන බලමු. 10 වැන්න එහෙමත් නැත්නම් රැකියා ස්ථානයේ මේ සතියේ ගොඩාක් සක්‍රියයි. මේකෙන් කියවෙන්නේ මේ සතියේ ඔබට රැකියාවේ වැඩ කරන තන රාජකාරී ගොඩාක් වැඩි වෙන කාර්ය බහුල සතියක් කියන එකයි. රවි සහ සෙනසුරු 10 වැන්නේ ඉන්න නිසා ඔබ කරන වැඩවලට ප්‍රධානීන්ගෙන් ලොකු අවධානයක් යොමු වෙනවා. වගකීම් වැඩි වෙන්න පුළුවන්. මහන්සි වෙලා වැඩ කළොත් ඒකට හරියන පිළිගැනීමක් අනිවාර්යයෙන්ම ලැබෙනවා. හැබැයි ඔබේ ලග්නාධිපති බුධ එතන නීච වෙලා ඉන්න නිසා රැකියා ස්ථානයේ කතා බහ කරද්දී, ඊමේල් යවද්දී වගේ sannivedana කටයුතු වලදී පොඩි අත්පසුවීම් එන්න ඉඩ තියෙනවා. ඒ නිසා දෙපාරක් හිතලා බලලා තීරණ ගන්න. ව්‍යාපාරිකයින්ට මේ සතිය තරමක් තරඟකාරී. අලුත් ගිවිසුම් වලට අත්සන් කරද්දී කොන්දේසි හොඳින් කියවලා බලන්න. ආර්ථිකය සහ මුදල් තත්ත්වය. අපි දැන් කතා කරමු සල්ලි ගැන. මිථුන ලග්න කාර්යයන්ගේ ආර්ථිකය මේ සතියේ යම් සැලකිලිමත් විය යුතු මට්ටමක තමයි තියෙන්නේ. විශේෂයෙන්ම කුජ ග්‍රහයා බලවත් ඔබේ 8 වැන්නේ ගමන් කරනවා. 8 වැන්න කියන්නේ හදිසි දේවල් පෙන්වන තැන. මේ නිසා හදිසි ධනලාභ, හිමිකම්, රක්ෂණ වන්දි වගේ දේවල් ලැබෙන්න පුළුවන්. ඒ වගේම වාහන අලුත් වැඩියා කිරීම, ලෙඩ රෝග වගේ දේවල් වලට හදිසි වියදම් යෙදෙන්නත් පුළුවන්. ඒ වගේම ගුරු ලග්නයේ ඉන්න නිසා අතමිට සරු වුණත් අනවශ්‍ය විදිහට සල්ලි වියදම් කරන්න හිතෙනවා. ඒ නිසා මේ සතියේ සල්ලි ණයට දෙන එකෙන් සහ ණයට ගන්න එකෙන් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න එක තමයි නුවණට හුරු. අධ්‍යාපනය සහ විදෙස් ගමන්. අධ්‍යාපනය ලබන මිථුන ලග්න දරුවන්ට නම් මේ සතිය ඉතාමත් සුබ සතියක්. ගුරු හෙවත් බ්‍රහස්පති ලග්නයේ ඉන්න නිසා ධාරණ ශක්තිය, බුද්ධිය ගොඩාක් වර්ධනය වෙනවා. විභාගවලට මුහුණ දෙන අයට කිසිම බයක් නැතුව ආත්ම විශ්වාසයෙන් වැඩ කරන්න පුළුවන්. විදෙස් ගමන් බලාපොරොත්තු වෙන අයට නව වැන්නේ ඉන්න සිකුරු සහ රාහුගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. උසස් අධ්‍යාපනයට රට යන බලාපොරොත්තු වෙන අයට ශිෂ්‍යත්ව ලැබෙන්න, වීසා කටයුතු සාර්ථක වෙන්න මේ සතියේ ඉඩකඩ වැඩි. පෞල් ජීවිතයේ ආදරය සහ සෞඛ්‍ය. ආදරය සහ පෞල් ජීවිතය ගැන බැලුවොත් ලග්නයේ ඉන්න ගුරු නිසා ඔබේ පෞරුෂය කැපී පෙනෙනවා. අලුත් යාළුකම්, අලුත් ආදර සම්බන්ධතා ඇති වෙන්න මේ සතිය ගොඩාක් හොඳයි. හැබැයි 8 වැන්නේ ඉන්න කුජ නිසා පවුල ඇතුලේ කේන්තියම්, සුළුසුළු වාද විවාද ඇති වෙන්න පුළුවන්. සහකරු හෝ සහකාරිය එක්ක කතා කරද්දී ඉවසීමෙන් කටයුතු කරන්න. සෞඛ්‍ය පැත්තෙන් බැලුවොත් මිථුන ලග්නයේ හිමියන්ට මේ සතියේ ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. කුජ 8 වැන්නේ ඉන්න නිසා රුධිරය ආශ්‍රිත දේවල්, උණ රෝග සහ රිය පද්දවද්දී පොඩි අනතුරු වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම කාර්ය බහුලත්වය නිසා මානසික ආතතිය නිසා ව්‍යාකූල බවක් ඇති වෙන්න පුළුවන්. නිසි වේලාවට කෑම බීම අරගෙන විවේකයේ ගන්න එක ගොඩාක්ම වැදගත් දෙයක්. සමස්තයක් විදිහට ගත්තොත් 2026 මාර්තු 23 ඉඳන් 29 වෙනකල් සතිය ඔබේ මිථුන ලග්න හිමියන්ගේ රැකියාවේ දියුණුව වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙන්න ඕනේ. ඒ වගේම කල්පනාවෙන් සල්ලි පරිහරණය කරන්න ඕනේ සතියක්. මේ සතියේ අසුබතා මගහරවාගෙන තියෙන බාධා අඩු කරගන්න පුළුවන් සරල පිළියම් ටිකක් මම කියන්නම්. බදාදා දවසක විෂ්ණු දෙවියන්ට බාහාර වෙලා නිල් පාට මල් පූජා කරලා ආශිර්වාද ලබා ගන්න. සතුන්ට විශේෂයෙන්ම ගවයින්ට කන්න දේවල් තනකොළ හෝ එළවලු දෙන එකෙන් ඔබේ අපල ගොඩාක් දුරට දුරු කරගන්න පුළුවන්.
ඉතින් මිථුන ලග්න හිමි ඔබට මේ සතියේ ජයග්‍රහණ පිරුණු නිරෝගිමත් සතියක් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.